ළමයි මේ ඕගොල්ලෝ O level ඉවර වෙලා A level science subject කරන්න එහෙම තෝරගත්ත ළමයි. හරි. ඒතර ඔයාලා ඕක තෝරගන්නකොට සහ ওই පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ආපු මුළු ගමන ඇතුලේ ඔයාලා හැමතිස්සෙම ඔයාලගේ ඔළුවේ තිබුණේ හැමතිස්සෙම ඔයාලා වැඩ කරේ සාමාන්‍ය ඇවරේජ් මිනිහෙක් වෙලා අර වෙන ස්ට්‍රගල් එකක ජීවත් වෙලා මැරලා යන්න නෙවෙයිනේ. ඔයාලට ඕන උනේ සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අත්පත් කරගන්න අමාරු ටික ලොකු අචීව්මන්ට්ස් අත්පත් කරගන්නනේ. අර සාමාන්‍යයෙන් මිනිහෙක් සාර්ථකයි කියන සීමාවට එහා සාර්ථකත්වයේ කඩින් අභිභවා ගියපු. එහෙම ජයග්‍රාහකයෙක් වෙන්නනේ ඕගලන්ට ඕන උනේ. පොඩි කාලේ ඉඳන් ඕගලන්ගේ ඔළුව ඇතුලේ එහෙම මහා වීරයෙක් ඔයාලා නිර්මාණය කරගත්තා. ලොකු බරපතල හීනෝක ඇතුලේ තිබුණානේ. හරි. ඒතර ඔයාලා මේ වැඩේ පටන් ගත්තේ එහෙම. හරි. ඒතර ඕගොල්ලෝ මේ කරමින් සිටි යුත්තේ හරිනම් මං කියන හරිනම් ඕගොල්ලෝ මේ වෙලාවේ කරමින් ඉන්නේ අර ඕගොල්ලන්ගේ ඔළුවේ තිබුණු මේ මහා වීරය නැත්තම් මහා හීන සාක්ෂාත් වෙන තැනට ඕගොල්ලන්ව ඩ්‍රයිව් කරන එක. ඔයාලා මේක තැන දක්වා අරගෙන යන එක තමයි මේ වෙලාවේ ඕගොල්ලෝ කරමින් ඉන්න ඕනේ. හැබැයි ඔයාලගේ පොඩිකමට සහ ළමාකමට සහ වයසේ හැටියට ඕගොල්ලෝ බහුතරයකට ඒක අමතක වෙලා ගිහිල්ලා. ඔයාලා බහුතරයකට ඕගොල්ලෝ මේක පටන් ගත්ත ඇයි කියන එක මතක නැහැ. ඔයාලා බහුතරයකට අර තිබ්බ හීනවල කැලිත් නැහැ දැන්. ඔයාලා හැමතිස්සෙම සමහරක් වෙලාවට මේ දැනට පේන බොහොම ශනික ආතල් ටිකක් ඇතුලේ හිර වෙලා ඒක තමයි වැඩේ වගේ කරගෙන තමන්ගේ ඊළඟ අවුරුදු 10 15 සම්පූර්ණයෙන් සින්න වෙන්න දෙනවා. මේ බොරු මේ දැනට දැනෙන අනිවාර්යෙන් තව අවුරුදු 2 3ක් යනකොට නැති වෙන බොහොම తాවකාලික දේවල් ටිකක් පස්සේ. ඒ කියන්නේ මේ වෙලාවේ ඒක මම නිතරම කියන දෙයක් නෙමෙයි ඕනම වයසක අපි ඉන්නකොට අපිට ඒ වෙලාවේ ලොකුයි වගේ හිතන දේවල් ටිකක් තියෙනවා. හැබැයි තව අවුරුදු 2 3ක් යනකොට අපිට මේ දේවල් පුහු දේවල් කියලා තේරෙන්න පටන් ගන්නවා. 8 වසරේ එක 8 වසරේ මානසිකත් ඉන්නකොට ඌ මාර ලොකුයි කියලා කරන දේවල් ටිකක් තියෙනවා. ඕගොල්ලෝ මතක් කරලා බලන්න එහෙම කරපු දේවල් නැති. හැබැයි අද මතක් වෙද්දී ඒවට hina යනවා. මං හින ගොන් වැඩ ටිකක් කරලා තින්නේ ඒකන් කියලා. අද වෙද්දී ඒවයි කිසිම දෙයක් අවශේෂවත් නැහැ. ටිකක් කරා කියන මතකයක් විතරයි තියෙන්නේ. මේ මොහොතේ ඕගොල්ලෝ ඉන්න බබල් එකත් 100%ක්ම ඒ වගේම. මේ වෙලාවේ ඕගොල්ලෝ වැඩිම ඔයාලගේ ජීවිතේ වෙලාවක් වෙන් කරන වැඩිම ෆෝකසින් එකක් වැඩිම අවධානයක් ඕගොල්ලෝ දෙන සෑම සියලු දේම තව අවුරුදු 2 3ක් යද්දී නැති වෙලා නිකන් පොඩි මෙමරියක් විදිහට ආයෙ මේක තිබ්බනේ මං හින ගොම්නේ මං ඒක හින්දා වැඩ කරන එක එහෙමත් නතර කරගත්තා මං ඒක හින්දා පන්ති ගියෙත් නෑ මේ විදිහට මං ඒක හින්දා මෙහෙම කාලනාස්ති කරගත්තා කියලා හිතන නිකන් බොහොම සරල මෙමරියක් විදිහට විතරක් ඉතිරුණා. ඒක මේ කාලේ ඕගොල්ලෝ යාළුවෝ එක්ක රස්තිය ආදුන හෙන්න යාළුවන්ගේ ෆිට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගේම් ගහන්න ෆිල්ම් බලන ඒ මොකක් හරි එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ හදාගත්ත විවිධාකාර කාලනාස්ති කරගන්න විවිධ ක්‍රමවේද වෙනවා. මේ ඕන එකක් ඔය ඕනම එකක් ඔයාලා මේ වෙලාවේ ඔයාලගේ ඔළුවට තියාගෙන උපරිමම දේ තව අවුරුදු 2 3ක් යද්දී නෑ. ඒක කියන්නේ ඔයාලගේ වයසට එහෙම කිව්වට ඔයාලා පිළිගන්නේ නෑ. ඉතින් 8 වසරේ කාට අපි 8 වසරේ මානසිකත්වයේ ඉන්නකොට ඒක කිව්වට ඌ පිළිගන්නේ නෑ වගේ. ඔයාලගේ මානසිකත්වයට ඔයාලට ඒක කිව්වට ඔයාලට පිළිගන්නේ නෑ. හැබැයි ඔළුවේ කොනක තියාගන්න ඇත්තටම එහෙම වෙනවා කියන්නේ. ඊට පස්සේ මතක් කරන්න අවුරුදු 2 3කින් ඒක නෑ කියන්නේ. ඒ කිසිම දෙයක් නෑ. ඔයාගේ උපරිම දේවල් නෑ. ඔයාට ඉතුරු වෙන්නේ ඔයා නිර්මාණය කරගත්ත ඔයා ගොඩනගාගත්ත ඔයා කියන මනුස්සයා ඔයාට ඔයා එකතු කරගත්ත වැලියුස් ටික විතරයි. ඒතර එතකොට මොකද්ද වෙන්නේ කියලා හිතන්න. හරිද? ඒ නිසා ඕගොල්ලෝ ගොඩාක් වෙලාවට දැන් අර ඔයාලගේ ඔළුව ඇතුලේ තියෙන වීරය හැම මැරලා ගිහිල්ලා. ඔයාට මතකවත් නැහැ ඒවා මේක පටන් ගත්තේ කියලා. ඔයාට මේ කිසිම අදහසක් නැති අමුතු දේවල් ටිකක් ඇතුලේ සමහර කරේ නෙමෙයි බොහෝ විට ඔයගොල්ලෝ හිර වෙලා ඉන්නේ. හැබැයි ආයෙ මතක් කරගන්න ඕගොල්ලෝ මේකට ආවේ මේ නිකන් නිකම ටිකක් විදිහට මැරලා යන්න නෙමෙයි. ඔයාලට ඕන වුණා අනිත් මිනිස්සුන්ට අත්පත් කරගන්න බැරි ලොකු දේවල් ළඟා කරගන්න. ඔයාලට ඕන වුණා ගොඩක් මිනිස්සුන්ට ඉන්න බැරි විදිහේ අනාගතයක් එහෙම ලයිෆ් එකක් හදාගන්න. එක මිනිහෙක් එදා වේල කන්නේ කොහොමද කියලා කල්පනා කරද්දී තව මිනිහෙක් අර ලෝකේ තියෙන උපරිම ලෙවල් එකේ කෑම අත්දා බලන්න. බඩ ගින්නටවත් නෙමෙයි. ආස්වාදේ පිණිස. එහෙම ගැප් එකක් මේ ලෝකේ තියෙන්නේ ඇයි කියලා මතක් කරගන්න. එක මිනිස්සෙක් නිකන් මේ අඳුමක් පැලඳුමක් ගන්න බැරුව ඉතින් තව මිනිස්සු කෝටි ගණන් වල තමන්ට හිතෙන දේවල් ගන්න පුළුවන් මට්ටමේ ජීවන රටාවල් හදාගන්නේ කොහොමද කියලා මතක් කරගන්න. ඒක වෙන්නේ ඔය තැනදීම. යම් පිරිසක් මේ වෙලාව අපිට පේන බොහොම తాවකාලික දේවල් ටිකක් අතර අතරමං වෙලා උගේ අනාගතයේ අවුරුදු 10ක් 15ක වැඩේට මේ වෙලාවේ ඔයගොල්ලෝ කරන දේ මත ඔයාලගේ අනාගතයේ අවුරුදු 10 15 නෙමෙයි ළමයි සමහර අවුරුදු 30 40 පරම්පරා ගණන් තීරණය වෙනවා. ඒතර ඒක සම්පූර්ණයෙන් පැත්තකට දාලා මේ වෙලාවේ පේන බොහොම පටු රාමුවක් අතර ඉස්ලා ඉන්නව නොතේරෙනකමට මම මේ ටික කියන්න පුළුවන් නම් කනා කරලා මේක ඇත්ත කතන්දරේ තේරුම් ගන්න. ගොඩක් ළමයි මේ විදිහට තේරුම් ගනිමින් මේකට මාරු වෙමින් ඉන්නේ. අර හිටපු චැප්ටර් එක පහු කරමින් සමහරු තාම ඇඟෙන් ලොකු වුණාට වයසින් ඉලක්කමෙන් ලොකු වුණාට ඔළුව ඇතුලෙන් තාම පරිණත මදි. තාම අර පොඩි දේවල් ටිකක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඒක අතර හිර වෙලා ඉන්නකොට ඔයගොල්ලෝ පේන්නේ ඒක තමයි මාරම දේ වගේ. ඒක අතර හිර වෙලා ඉඳි මේ කියන දේවල් ඒකට පරස්පරව කියන මට අපේ නොතේරුම්කමට අපි කියන වගේ දේවල් වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. එච්චරට ඔයගොල්ලෝ මේක අතර අතරමං වෙලා ඉන්න නිසා එහෙම. ඒ නිසා හොඳටම තේරුම් ගන්න බල එහෙම නිකන් මැරලා යන්න ඕනේ නෙවෙයි. ඔයාලා ලොකු දේවල් පිටුම් අනිත් එක. පොඩි කාලේ ඉඳන් ඔයගොල්ලෝ ආපු පාර මතක් කරමු. එහෙම මේ දේවල් බැරුව ලකුණු 40ක් 50ක් අරගෙන එහෙම නිකන් මේ නැති වෙලා යන්න ඕනේ නෙවෙයි. ඕගොල්ලන්ගේ අල කල්පනා කරන්න බලන්න ඕගොල්ලන්ගේ ඔළුව ඇතුලේ කොච්චරනම් දේවල් තිබුණාද කියලා. මේ දේවල් කරේ නැත්නම් ළමයි හදාකාලේ ඔළුව ඇතුලේ විතරයි. මේ මහලුකු දේවල් හිතන එක හැම මිනිහම කරනවා. වෙනස් වෙන්නේ ඒක කරන එක හෝ නැති එක විතරයි. ඒ හින්දා පළවෙනි දේ මේක ඔයා වෙනුවෙන් කරගත යුතුයි කියන එක තේරෙනවා. ඔයාගේ අනාගතයේ අවුරුදු 10 15 30 40 සමහරකට පරම්පරා ගානක් මේ ඕගොල්ලෝ මේ වෙලාවේ මේ මාස 8 හැසිරෙන විදිහ මත තීරණය වෙනවා. ඒකට බොහොම తాවකාලික චූන් ටිකක් ඇතුලේ නතර වෙලා ඉන්න තරම් මෝඩ වෙන්න එපා. ඕගොල්ලෝ එහෙම වුන් නෙවෙයි. ඔයාලට පුළුවන් කැපැසිටි එක ඔයාලා දන්නවා ගොඩක් ලොකුයි ඈ. ඔයා අන්තිමේට කවි කාලේ දෙනමයි ඔයාට කරන්න පුළුවන් උපරිම කන්ටමට මහන්සි වුණා කියලා වැඩ කරේ. නිකන් හිතලා බලන්න. නිකන් පහුගිය අවුරුදු එකමාර දෙක ඇතුලේ මතක් කරන්න. ඔයාට කල හැකි උපරිමයට ඔයා කමිට් උනේ කවද්ද? එක මාසයක් ඔයාට කරන්න පුළුවන් උපරිමයට සියලු දේ කැප කරලා වැඩ කරේ කවද්ද? ඔබලා එහෙම වැඩ කරලා නැහැ.
එහෙම වැඩ කරනවා කියන එක තේරුමත් ඔයගොල්ලෝ දන්නේ නැහැ. කැපැසිටි තියාගෙන පුළුවන්කම තියාගෙන ඒක නොකරන උන් තරම් මෝඩ જાතියක් මේ ලෝකේ නැහැ. මොකද ඕන තරම් මිනිස්සු ඉන්නවා උන්ට කරන්න ඕන කැපැසිටි එක. ඔයාලට තියෙනවා. ඔයාලා එහෙම නැත්තම් මෙතෙන්ට ඉන්නේ නැහැ. ඔයාලා එහෙම දේවල් අතරින් ඕනේ නෙවෙයි. හැබැයි වැඩේ කියන්නේ ඔයාලට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඔයාලට අර ඒක තියෙනවා නම් කියලා හිත ඉන්න මිනිස්සුන්ගේ අමාරුව තේරෙන්නේ නැහැ. ඔයාලට ඒක තියෙන උඹලා වැඩක් කරන්න නැති නිසා. හරි ඒ හින්දා ඕගොල්ලෝ නිකම නෙවෙයි. ඕගොල්ලෝ මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන ලේසි පහසු එකක් නෙවෙයි. ඕගොල්ලෝ මේක පටන් ගත්තේ නිකන් නෙවෙයි. සහ ඔයාලට ඕන ජීවිතේ ඔයාලට ඕන්නේ අර හැමෝම ටිකක් දැකලා මැරලා යන්න නෙවෙයි. ඒ නිසා ඔයා වෙනුවෙන් ඔයා මේක කරගත යුතුයි. ඊළඟ කාරණා. ඕගොල්ලොන්ව මේ වෙනකන් මේ මට්ටමට ඇදලා අරගෙන ආපු වටේ ඉඳන් ඔයාට උදව් කරපු පිරිස්. ඔයා මෙතනට ආවේ නිකන් නෙවෙයිනේ. ඇත්තටම ඔයා මෙතනට එන්න කරපු විරෝධයක් නැහැනේ. ඔයා වටේ ඉන්න අම්මලා තාත්තලා සහ ඒ ඕගොල්ලන්ට සපෝටිව් මිනිස්සු පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සු විඳින්න බල උපරිම ලෙවල් එකේ දුක් විඳගෙන. අර නිකන් අම්මලා තාත්තලා මතක් කරනවා තමයි ඒගොල්ලෝ මේ වයසේ එයාලගේ ආස්වාදයට මොනවද කරන්න කියලා. එහෙමත් කලාතුරකින් මොකක් හරි කරෙත් ඇරෙන්න ඉතුරු හැම එකම ඕගොල්ලන්ව ඉස්සරහට තල්ලු කරන්න තමයි නේද මේ මිනිස්සු දකලන්නේ. දැන් ඔයාලගේ ජීවිතේ මේ වෙලාවේ අනාගතය ගැන තියෙන හීන හිතන්න. ඔයාලගේ ජීවිතේ කොයි තැනකවත් තියෙනවද මේ වෙලාවේ ඕගොල්ලෝ හිතන ඔයාලා දකින්න ඩ්‍රීම් එකේ ඔයාලා දකින්න හීනේ කොහෙවත් තියෙනවද? මම ලොකු වෙලා ළමයින්ට හරියටම ක්ලාස් ෆීස් ටික දෙන්න ඕන වෙලාවට. මම ලොකු වෙලා ළමයින්ට හොඳට කන්න දෙනවා. මම ලොකු වෙලා කොහොම හරි උංග කැම්පස් එක ඕව තියෙනවද හිනවද? නෑනේ. ඔයාලගේ ඔළුව ඇතුලේ බහුතරයක් කරන ඔයාලගේ ජීවිතේ විනෝද ආස්වාදේ මම මෙහෙම දේවල් කරනවා මම මෙහෙම පියක් හදනවා මම මෙහෙම වාහනයක් ගන්නවා මම මෙහෙම රටකට යනවා. ඒ වගේ ඕගොල්ලන්ගේ හීන ටිකක් ළමයි තියෙන්නේ. අම්මලා තාත්තලාත් උතන ඉද්දී මේ මිනිස්සුන්ගේ තිබෙන ඔය හීන තමයි. හැබැයි ඕගොල්ලොත් එක්ක ඔයාලා හම්බුනාට පස්සේ ඔයාලව මේක ඇතුලේ කොට දාන එක මේ මිනිස්සුන්ට තිබුණු හැම හීනටම වඩා ලොකු වෙනවා. අන්තිමට යාලට විඳින්න තිබුණ දේවල් සෑහෙන ප්‍රමාණයක් පැත්තකට දාලා මේ මිනිස්සු අමාරුවෙන් ඕගොල්ලන්ව මේක ඇතුලේ තල්ලු කරගෙන හැම ළමයාටම කොහොම කතන්දර නැද්ද? ඕන තරම් ඔයාලගේ ඉදිරි ගමන වෙනුවෙන් මේ මිනිස්සුන්ගේ දේවල් කැප කරන උදාහරණ ඕන තරම් නැද්ද? තමයි ඒගොල්ලෝ ඔයාලා වගේ මේ වෙලාවේ හිටියේ හින්න ඉස්සරහ තමන්ගේ ගැන හිත තමයි. හැබැයි ඕගොල්ලෝ වෙනුවෙන් මේ සියල්ල කැප කරන්න මේ මිනිස්සුන්ට පුළුවන්. අම්මලා තාත්තලා විතරක් නෙවෙයි වටේ ඒ වගේ මිනිස්සු ඇති ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු මේ අවුරුදු ගාණක් ඕගොල්ලන්ව හිමීට පරිස්සමට හදාගෙන ඇවිල්ලා මේ මට්ටමට ඇවිල්ලා දැන් මෙතනදී යාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ කාලේ තනි කර දින ඕගොල්ලන්ගේ අතේ විතරයි. එයාලට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් ඔන්න පළවෙනි වතාවට ඕගොල්ලන්ට බාර දීලා තියෙනවා ඕගොල්ලන්ගේ ජීවිතය හරි ගස ගන්න කියලා මෙච්චර කල් ඒගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා. තමයි මේ මිනිස්සු එච්චර කාලයක් බලව මේකට තල්ලු කරගෙන ඇවිල්ලා. ඔයාලට ඒ කියන්නේ යාලට තව බැරි නිසා පුළුවන් නම් ඇවිල්ලා පේපර් එකක් ලියලා දෙයි. පුළුවන්කමක් තියෙනවා. දැන් යාලට බෑ ඒක කරන්න. එයාලා පුළුවන් හැටියට සපෝට් එකක් දෙන්න හැබැයි 99%ක්ම වැඩේ තියෙන ඕගොල්ලන්ගේ අතේ. එහෙම ඔයාලව විශ්වාස කරලා ඔයාලව මේ තැනට නිකන් හදලා ඕගොල්ලන්ගේ අතේ ජීවිතේ බාර දුන්නම ඔයාලට තියෙනව නේද ඊටාම බරපතල වගකීමක් ඒ මිනිස්සුන් අනිත් පැත්තට පොඩි ස්තුතියක් වශයෙන් මේ වැඩ හරියට ඉවරයක් කරලා වෙන්නන්න. ඒ මිනිස්සුන්ට ඒ ගෞරවය දෙන්න ඒ මිනිස්සු වටිනවනේ. ඒ මිනිස්සු ඒකට උරුමයි නේද? ඒ මිනිස්සු ඒකට සුදුසුයි නේද? ඒ කියන්නේ අම්මේ මම මේක කරා තාත්තේ මම මේක කරා කියලා ඒ වචන ටික අහන්න ඒ මිනිස්සු සුදුසු නැද්ද? ඒ මිනිස්සු ඒක දැකලවත් සතුටු වෙන්න ඕනේ නැද්ද? ඒ මිනිස්සු කරපු කැපකිරීම ඒකට මදින්ද? තව කරන්න ඕනද මේ මිනිස්සු? එහෙමද? නෑනේ. ඒතර එහෙම පිරිසක් ඉන්නවා හරියනකම් මේ මිනිස්සුගේ සියලු දේ දිය කරලා උඹලා පස්සෙන් හිටියා. ඒක අනිත් පැත්තට සාධාරණයක් කරන්න ඕන ළමයි. එහෙම නැත්නම් ඒක මා රවුල්. ඒ කියන්නේ ඒ ණය මන් දන්නේ නැහැ ඔයාලා කොහොමද ගෙවන්නේ කියලා. ඒකම කරේ නැත්නම්. අනිත් කාරණාව. බලන්න වරදිනකම් බලන් ඉන්නේ කොතර ඉන්නවා. ඒක බොහොම ළඟ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. සමහරට යාළුවෝ වගේ ඉඳලා දැන් තරහ වෙච්ච වෙන්න පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. බලන්න වරදිනකම් බලන් ඉන්න මිනිස්සු මතක නැහැ. බලන් ඉන්න උඹලට කියලා වෙනකම්. කටකරිච්ච කතා ඇහිලා නැද්ද මේ මිනිස්සු කියපු? ඒ කතන්දර හැමදාම සදාකාලික වළංගු වෙලා ඉන්න දෙනවද ඔයගොල්ලෝ? ඒකට උත්තරයක් දෙන්නේ නැහැ අනිත් පැත්තට. ඒවා මෙහෙමයි නේද කිව්වේ දැන් මොකද කියන්නේ කියන ඒ බැල්ම අහන්න එපා. බලන්න නිකන්. ඒ ඇති. මේ මිනිස්සුන්ගේ ආයේ ප්‍රශ්න අහන්න ඕනේ වැඩේ කරලා ඉවරනවා. පොඩ්ඩක් අල්ලා hina වුණා මුන්ගේ අර ඔක්කොම වැඩ කරන මම මුන්ට මෙහෙමයි අරකයි මේකයි කියලා. හරිද? එතකොට තව පිරිසක් ඉන්නවා ළමයි ඕගොල්ලන්ට වරදිනකම් බලන් ඉන්නේ. එයාලා බලන් ඉන්න ඔයාලට වැරදුනාට පස්සේ ඔයාට අම්මලාට තාත්තලාට මේ මිනිස්සුන්ට hina වෙන්න බලන් ඉන්නේ. මිනිස්සු බලන්නේ කටකඩිච්ච කතා කියලා ඒවා හරියනකම් බලන් ඉන්නේ. ඉතින් ඒවා එහෙම වෙන්න දෙනවද? ඒවට අනිත් පැත්තට ප්‍රතිඋත්තරයක් දෙන්නේ නැද්ද? කයිමාරු වලින් උත්තර දෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරලා පෙන්නලා උත්තරේ දෙන්න. ඒක ඔය ඕන එකට වඩා පවපොල්. කතන්දර ගැදු උත් අපිට කතන්දර කියනවා. අපි උන්ට කතන්දර කියනවා. වැඩක් නැහැ. එහෙම ප්‍රාථමික මිනිස්සු වෙන්න එපා. එහෙම මිනිස්සු ඉන්නවා ලෝකේ. ඔයාලා ඉතින් වැටෙන්න එපා. ඔයාලා මිනිහ කතන්දර කියවම හා කියලා ඉඳලා අනිත් පැත්තට වැඩක් කරලා රිටර්න් එක වෙන්න. ඊට උට නිකන් කෝචොක් කරගෙන යන්නත් එපා. ඔයා වැඩේ කරා ඉතරයි කතන්දරය. අර ප්‍රිමිටිව් වෙන්න එපා. හැම එකටම කෑ ගඩ අයියි එහෙම වෙන්න එපා. වැඩෙන් ඔයා කවුද කියලා පෙන්නන්න. හරි. ඒතර ඔන්නෝම කාරණා තුනක් තියෙනවා මතක කරන්න එපා. ඔයා මේක කළ යුතු හේතු. ඔයා වෙනුවෙන් ඔයාට හරියනකම් බලන් ඉන්න පිරිස් වෙනුවෙන් ඔයාට වරදිනකම් බලන් ඉන්න පිරිස් වලට උත්තරයක් ලබා දීම වෙනුවෙන්. ඕන් ඔහොම දේවල් ටික ඔයා මේක කරන්නේ අමතක වෙලා ගිහිල්ලා නම් තිබුණේ ඇයි මේක කරන්නේ කියලා පළවෙනිට ඒක මතක් කරගන්න. ඒක අද මේකෙන් පස්සේ හිතන්නේ. ඒක අනිවාර්යෙන් හිතන්න. බලන්න දැන් පොඩි උන් නෙවෙයි. ඒ ළමාලා අපිට මානසිකවත් ඉන්න එපා. දැන් ලොකුයි. දැන් හරියට මේක ගැන හිතලා අනාගතයේ අවුරුදු 10 15 ඕ මාර ලොකු කාලයක් මේක මත තීරණය වෙනවා. දැන් මම මේක කළ යුතුයි. ඒ කාරණාව හරියට ඔලුවට දාගන්න එකක්. ඒක